අයිබෝවන් කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපි වේස්ලිත් එක ගිහපු තව ලස්සන තැනකින් බ්ලැක්බෙරි කඩපු විදිය. මෙතන ලස්සනට ගලාගෙන යන වතුර පාරකුත් තියෙනවා. ඒකේ නම තමයි තොප්ලා ක්‍රීක්. අපි දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කොරියන් නුලේ ඉඳලා පැය භාගයක විතර දුරකින්. ඉතින් මේ තැන ගැන කියලා තිබුණේ හස්බන්ඩ්ගේ ස්ටාෆ් එකේ කෙනෙක්. එයාලා බ්ලැක්බෙරි කඩන්න මෙතනට එනවා කියලා තිබුණා. ඉතින් හරිම නිදහස් තැනක්. නාන්න කැමති අයට නාන්නත් පුළුවන්. ඒ වගේම අර එහා පැත්තේ තියෙන කැම්පින් ග්‍රවුන්ඩ් එක. අපි ඒ පැත්තට පස්සේ යමුකෝ. මේ බලන්නකෝ මේ තියෙන්නේ බ්ලැක්බෙරි පඳුරක්. ඔයගොල්ලෝ කලින් බ්ලැක්බෙරි පඳුර දැකලා නෑ නේද? හරියට එරමිනිය පඳුරු වගේ. ගොඩාක් කටු තියෙනවා මේවයි. මේ කළු පාට වෙලා තියෙන්නේ ඉදිච්ච ගෙඩි. මේ ඇලපාර දිගටම බ්ලැක්බෙරි පඳුරු ගොඩාක් තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්කෝ. මෙතන මේ ලස්සන දම් පාට කැලෑ මල් වර්ගයක් තියෙනවා. සමහර කැලෑ මල් වර්ග තියෙනවා. ඒවා හරිම ලස්සනයි. මෙතනත් වතුර පාරක් ගිහින් තියෙනවා. ඒ දැන් සමයක නිසා වතුර අඩුයිනේ. ඉතින් ඒක හිඳිලා ගිහින්. තවත් ලස්සන කහපාට මල් වර්ගයකුත් තියෙනවා මෙතන. අර දෙන්න එහා පැත්තටත් ගිහිල්ලා ඇවිදගෙන. වෙස්ලිත් හරිම කැමතියි ඇවිදින්න යන්න. මේ දිගටම තියෙන්නේ බ්ලැක්බෙරි පඳුරු. මට බ්ලැක්බෙරි කඩන්න පුතත් උදව් කළා. ඒ වුණාට එයා පළතුරු කන්න නම් වැඩි ආසාවක් නැහැ. මේක මේ කළු පාටට හොඳට ඉදුණාම ගොඩක් පැණි රසයි. ඉදුණු නැති ඒවා නම් කන්න බෑ ඇඹුලයි. මෙතන මේ ග්‍රීන් ඇපල් ගහකුත් තියෙනවා. ඔයාලට පේනවාද ඒකේ ගෙඩිත් තියෙනවා. ඒකෙන් නම් කඩන්න අමාරුයි. තාම පැහිලත් නැහැ. මට ඉතින් මේවා කඩද්දි මතක් වෙන්නේ ඉස්කෝලේ ගිහපු කාලේ. මම ඇත්තටම ගමක හැදුණු කෙනෙක්. ඉතින් ගමක තිබුණු පොඩි ඉස්කෝලේකට තමයි මම ගියේ. ඉතින් අපි යාළුවොත් එක්ක ගිහින් දන් කඩනවා, වෙරළු කඩනවා, ගන්දෙල්ලට හිඳිනවා. හරිම ලස්සනයි ඒ කාලේ මතක් වෙනකොට. ඉතින් දන් කඩනවා වගේ නම් ලේසි නැහැ බ්ලැක්බෙරි කඩන එක. මං කූඩේ අරන් ආවට මට ග්ලව්ස් අරන් එන්න අමතක වෙලා. ඉතින් මේවායි ගොඩාක් කටු තියෙනවා. කොළ යටත් කටු තියෙනවා. මේවා කඩලා අත එළියට ගනිද්දි හරිම පරිස්සමට ගන්න ඕනේ. මොකද මේවායි කටු තියෙන්නේ අතුල් පැත්තට හැරිලා හරියට මෝරගේ කටේ දත් තියනවා වගේ පැටලුනහම බේරගන්න හරිම අමාරුයි. මම නම් බ්ලැක්බෙරි කඩන ගමන් ගොඩාක් කෑවත් එක්ක
මේ තියෙන සුදු පාටට බ්ලැක්බෙරි මල්. ඒ පඳුර තාම ගෙඩි හැදිලා නැහැ වැඩිය. මෙතන කෑම්පින් ග්‍රවුන්ඩ් එකක් තියෙන හින්දා කැලෑව උනත් ඇතුළට වෙනකම්ම පාරවල් හොඳට හදලා තියෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට නිවාඩුවකට එන්න හොඳ තැනක් මෙතන. කෑම්පින් වලට ඒ වගේම වෝකින් ට්‍රැක් එකක් තියෙනවා, නිදහසේ ඇවිදින්න පුළුවන්, සයික්ලින් කරන්න පුළුවන්, ටොයිලට් පහසුකමුත් තියෙනවා. ඒකට මේ තියෙන්නේ ග්‍රේස් කෑම්පින් ග්‍රවුන්ඩ් එක. අතන බෝඩ් එකකුත් ගහලා තියෙන්නේ. ඉතින් වාඩි වෙලා ඉන්න බෙන්ච් ගහලා තියෙනවා, ගිනිමෙල ගහන්නත් පුළුවන්. හරිම නිශ්ශබ්දයි. ඉතින් මෙතන යන වතුර පාරත් හරිම පිරිසිදුයි. සබහා ධර්මයත් එක්ක ඉන්නා ගැන, නේචර් එකත් එක්ක ඉන්නා ගැන හිතට හරියම නිදහසක් දැනෙන්නේ. ඕස්ට්‍රේලියාවේ නගරබදව ජීවත් වෙලා ඉන්න අයට නම් නිවාඩුවකට එන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙතන. මොකද හරියම නිශ්ශබ්දයි. මිනිස් කටහඬක්වත් ඇහෙන්නේ නැහැ, වාහන සද්ද ඇහෙන්නේ නැහැ. අපි නම් අද නාන්න ලෑස්ති වෙලා නෙමෙයිනේ ආවේ. ඒ වුණාට වෙන දවසක ආයෙත් වෙස්ලිත් එක්ක එන්න ඕන මෙතන ටිකක් නිදහසේ ඉඳලා යන්න. දැන් වෙලාව මෙහි 8යි කාල විතර වගෙත් වෙලා. ඉතින් අද ආවේ බ්ලැක්බෙරි කඩන්න බලාගෙනනේ අපි. අපි පොඩ්ඩක් එයාව ලීෂ් එකෙන් ගලවලා අතෑරලා ඉන්න ඇරියා. මුලින්ම ටිකක් අපි බයයි එයාව අතාරින්න. දැන් ටික ටික එයා හුරු වෙනවා. හැබැයි ඒක නැතු වුණත් අපිව ෆලෝ කරන්න, අපේ පස්සෙන් එන්න. මේ දැන් යන්නේ අර මම මුලින්ම වතුර පාරට එහා පැත්තේ පෙනුනේ බෙන්ච් එහෙම ගහලා තියෙන තැන එතනට.
ඉතින් අපි පොඩි වෙලාවක් එතන ඉඳලා තවත් බ්ලැක්බෙරි ටිකකුත් කඩාගෙන ඒ කිට්ටුව තිබුණ ඇපල් ගහකින් ඇපල් ගෙඩි ටිකකුත් කඩාගත්තා. ඉතින් කොහොම හරි කූඩේ පිරෙන්නම මම බ්ලැක්බෙරි නම් කඩාගත්තා. කඩන ගමන් ඉතින් වෙස්ටිටත් කන්න දුන්නේ බ්ලැක්බෙරි කන්න හරි කැමතියි. මාත් ඇති වෙන්න කෑවා, හස්බන්ඩ්ත් ඇති වෙන්න කෑවා. පුතා නම් ඉතින් ටිකයි කෑවේ. පාරට පේනව නේද මේකේ මේ කටු ගොඩාක් තියෙනවා. ඉතින් කඩන්න ගිහිල්ලා කටු ටිකක් ඇනුණා අතේ. ළඟ සැරේ නම් ග්ලව්ස් දාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම කඩද්දී. ඉතින් වීඩියෝ බලුව ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න. බයි.